සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ජනතාව සඳහා ජනාධිපති අවුරුදු සුබ පැතුම් නොයවල් ලක්ෂ 980ක් ඉතිරි කළ බවට කොට්ටාච්චි මහත්මියගේ ප්‍රකාශය නිසා අමාත්‍ය නලින්ද අමාරුවේ. ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිණී නිලන්ති කොට්ටාච්චි මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ නාලිකාවේදී ප්‍රශ්න කරන ලදී. එම අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය සඳහා රුපියල් ලක්ෂ 980ක් වියදම් වූ බවත් මෙවර එම සුබ පැතුම් කෙටි පණිවිඩය නොයවා එම මුදල රජයට ඉතුරු කළ බවටත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයක් පිළිබඳව අමාත්‍යවරයාගෙන් එහිදී මාධ්‍යවේදියා විමසුවේය. නලින්ද ජයතිස්ස ඇමතිවරයා එහිදී කියා සිටියේ තමන් සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නැති නමුත් පක්ෂයේ ඇතැම් අයගෙන් යම් ගැටලුකාරී දේ පැවසමින් ඇති බවයි. එම වැරදි නිවැරදි කරවා ගැනීමටද කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ප්‍රසිද්ධිය බොරු කීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී දැඩිව ප්‍රශ්න කරන ලද අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයාද ඊට යම් අපහසුතාවයකින් ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය. නිලන්ති කොට්ටාච්චි මහත්මියගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.